ආයිබෝන් කියලා පිළිගන්නවදත් ඔයාලා හැම කෙනෙක්ම SL Banking අපේ YouTube channel එකට. මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ skill account එකේ තියෙන මුදල් ලංකාවේ බැංක් එකකට ලේසියෙන්ම හරි විදිහට ඉතාමත් ඉක්මනින් transfer කරන්න කියන කාරණාව ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාට මම live එකෙන්ම bank account එක skill එකට add කරලා මගේ මුදල් මගේ බැංක් account එකට ලබා ගත්තේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. මේ YouTube channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලට එදිනෙදා ජීවිතයේදී වැදගත් වෙන බැංකින් සම්බන්ධ වීඩියෝස් සහ මුදල් සම්බන්ධ වීඩියෝස් විතරයි. ඉතින් ඒකින්ද channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඊළඟට දාන වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. හරි. දැන් මම මගේ skill account එක open කරගෙන ඉන්නේ. මගේ skill account එකේ $68ක් තියෙනවා. මම මේක තමයි මගේ bank account එකට ගන්න හදන්නේ. මෙතන ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් transfer කියලා option එකක් තියෙනවා. මම මුලින්ම මේ transfer කියන option එක click කරනවා. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී option කීපයක් ඔස්සේ ඔයාගේ මුදල් එළියට ගන්න පුළුවන් කියලා පෙන්නනවා. මෙතනින් අපි bank account එකට ගන්න ඕනේ හින්දා ඔයා මුලින්ම කරන්න ඕනේ උඩින්ම තියෙන send to yourself කියන එක click කරන එක. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් send to yourself කියන option එක ඇතුලේ bank account add කරන්න option එකක් ඔයාලට පෙන්නනවා. ඒ වගේම මෙතන පුළුවන් credit card, debit card එහෙම නැත්නම් mobile wallet වලට ඔයාගේ මුදල් ලබා ගන්න. මම මේ වෙලාවේදී use කරන්නේ add to bank card කියන option එක. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් enter bank details කියලා option එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී මුලින්ම ඔයා bank account එක තෝරන්න ඕනේ. ඔයාගේ bank එක BOC ද එහෙම නැත්නම් වෙන bank එකක්ද කියලා ඔයාට select කරගන්න පුළුවන්. මගේ bank account එක BOC හින්දා මම මෙතන Bank of Ceylon කියලා තෝරනවා. ඊට පස්සේ branch code එක මෙතන අහනවා. ඉතින් ඔයාට Google එකට ගිහිල්ලා ඔයාගේ bank එක අදාළ branch එකේ branch code එක මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට Google එකට යන්නම්. ගිහිල්ලා මගේ ප්‍රදේශය වෙන්නේ දියසෙන්පුර. ඉතින් දියසෙන්පුර branch code එක මේ විදිහට මම හොයාගන්නවා. හරි. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ ප්‍රදේශයේ දියසෙන්පුරට අදාළ branch code එක වෙන්නේ 389. ඉතින් මම මේක අරන් ගිහිල්ලා මගේ skill account එකේ branch code එක add කරන්න තියෙන තැන මේ විදිහට සඳහන් කරගන්නවා. ඊට පස්සේ මට පල්ලෙහෙන් පෙන්නනවා account number add කරන්න. ඉතින් මම මගේ bank account number එක මෙතන ඇතුළත් කරනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් පල්ලෙහෙන් click එකක් දාන්න තියෙනවා. මේ click එක දාලා ඉවර වෙලා පල්ලෙහෙන් තියෙන add bank account කියන එක click කරනවා. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ bank account එක skill account එකට add වෙලා දිනා. ඔයාලට බලා ගන්න පුළුවන් මම add කරපු bank account එකේ විස්තරات එක්ක මට මේල් එකකුත් ඇවිල්ලා තියෙනවා. මෙතනදී මම කරන්න ඕනේ previous additional details කියන එකට ගිහිල්ලා ඔයාගෙන් ඉල්ලලා තියෙන document එකට අදාළ විස්තර මෙතන තුලත් කරන එක. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් ඔයාගේ bank account එකේ details ටික පැහැදිලි විදිහට bank details යටතේ add වෙලා තියෙනවා. දැන් මම ඒකට ගිහිල්ලා මගේ සල්ලි ටික මගේ account එකට transfer කරන්න තමයි යන්නේ. එතන අපිට බලා ගන්න පුළුවන් මම transfer කරන්න යන ගාණ සඳහන් කරන්න වෙනවා. ඉතින් මගේ total amount එක මම මෙතන සඳහන් කරනවා. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් මෙතන මගේ මුදලට අදාළ විස්තර ටික amount withdrawal එක, free එක, ඒ වගේම total amount එක, ඒ වගේම ඒකට අදාළ LKR මුදල මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර ටික බලලා ඉවරලා ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහෙන් තියෙන confirm button එක click කරන එක. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් message එකක් කියනවා මගේ සල්ලි ටික මගේ bank account එකට send වුණා කියලා. ඉතින් දැන් මම කරන්නේ මෙතනින් back වෙලා යන එක. මගේ account එකේ සල්ලි කැපිලා තියෙනවා. අපි බලමු කොච්චර වෙලාවක් යනවද මගේ සල්ලි මගේ bank account එකට වැටෙන්න කියලා. ඉතින් මේ විදිහට මගේ mail එකට මේල් එකකුත් ඇවිල්ලා තියෙනවා ස්කිල් එකෙන් ඔයාගේ සල්ලි ඔයාගේ account එකට transfer කරා කියලා. අපි බලමු මට කොච්චර වෙලාවක් යයිද මගේ මුදල් bank account එකට වැටෙන්න කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් තප්පර 10ක් වගේ කාලයක් ඇතුළත මගේ account එකට මගේ BOC account එකටම මගේ ස්කිල් එකේ තිබ්බ මුදල් ටික ගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාටත් ඔයාගේ සල්ලි පහසුවෙන් ලේසියෙන් හරි විදිහට ඔයාගේ bank account එකට ලබා ගන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම like එකක් දාන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න. ආයෙත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.